නමෝ බුද්ධාය. අද කාලේ අපේ ගොඩක් දෙනෙක් විඳවන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ස්ට්‍රෙස්. එහෙම නැත්නම් මානසික ආතතිය කියන්නේ. රැකියාව, අධ්‍යාපනය, පවුලේ ප්‍රශ්න, නැත්නම් සල්ලි ප්‍රශ්න. මේ කොයි දේ නිසා හරි දවස් අවසානයේ අපේ මනස සංසුන් නැහැ. හැබැයි ඔබ දන්නවද? මේට අවුරුදු 2500කට කලින් අපේ බුදුරජාණන් වහන්සේ මේ ස්ට්‍රෙස් එකට, මනසේ නොසන්සුන්කමට ලස්සනම විසඳුමක් දේශනා කළා. ඒ විසඳුම තමයි අපි හැමෝම කියවලා තේරුම් ගත යුතු ත්‍රිපිටකයේ එන මජ්ක්‍ධිම නිකායට අයත් බද්දේ කරත්ත සූත්‍රය. අද අපි මේ දේශනාවෙන් කතා කරන්නේ බද්දේ කරත්ත සූත්‍රය ඇසුරින් අපේ මනසේ තියෙන ස්ට්‍රෙස් එක සම්පූර්ණයෙන්ම පාලනය කරගන්නේ කොහොමද කියන එක ගැනයි. අපි මුලින්ම බලමු අපිට ඇත්තටම ස්ට්‍රෙස් එක හැදෙන්නේ ඇයි කියලා. බුදුරජාණන් වහන්සේ බද්දේ කරත්ත සූත්‍රයේදී හරි අපූර්ව ගාථා රත්නයක් දේශනා කරනවා. අතීතං නාන්වාගමෙය්‍ය නබ්බටික්කංකේ අනාගතං. මේකේ තේරුම සරලයි. අපේ මනස ගොඩක් වෙලාවට කරන්නේ එක්ක අතීතේ ජීවත් වෙන එක, නැත්නම් අනාගතේ ජීවත් වෙන එක. අයියෝ එදාම මෙහෙම කළා නම් ඉවරයිනේ. එයා මට එහෙම කළේ ඇයි? මෙන්න මේ වගේ අතීතයේ වුණු දේවල් ගැන හිත අපි පසුතැවෙනවා. එහෙම නැත්නම් හෙට මොනවා වෙයිද? මගේ ජොබ් එක නැති වෙයිද? ඊළඟ මාසේ බිල් ගෙවන්නේ කොහොමද? මෙන්න මේ විදිහට අනාගතය ගැන හිතලා අපි බය වෙනවා. අන්නේ අතීතයේ පසුතැවීමයි අනාගතයේ බියයි එකතු වුණාම තමයි අපිට ස්ට්‍රෙස් එක හැදෙන්නේ. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ දෙන විසඳුම මොකක්ද? පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. ඒ කියන්නේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න කියන එක. ඔබ අතීතය ගැන කොච්චර හිතුවත් අතීතය වෙනස් කරන්න බෑ. අනාගතය ගැන ඔබ කොච්චර බය වුණත් අනාගතයේ වෙන දේ සම්පූර්ණයෙන්ම පාලනය කරන්නත් බෑ. හැබැයි ඔබට පාලනය කරන්න පුළුවන් එකම එක දෙයයි තියෙන්නේ. ඒ තමයි මේ මොහොත. ඔබ මේ වීඩියෝ එක බලන මොහොතේ ඔබ ගන්නා හුස්ම ගැන, ඔබ කරන කාර්ය ගැන විතරක් මනස පිහිටුවන්න. අතීතයයි අනාගතයයි මනසින් අත්හරින්න. අනේ මොහොතේදී මනසට දැනෙන සැනසීම තමයි බද්දේ කරත්ත සූත්‍රයේ පෙන්වා දෙන එක රැයකින් ලබන උතුම් භද්‍රතාවය කියන්නේ. ඊළඟට අපි බලමු ප්‍රායෝගිකව මේක දෛනික ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියලා. පළවෙනි කාරණාව, වැඩක් කරද්දී ඒ තේට විතරක් අවධානය දෙන්න. ඔබ තේ එකක් බොනව නම් ඒ තේ එකේ රහ විඳින්න. පාඩම් කරනව නම්, රක්ෂාවේ යම් වැඩක් කරනව නම් ඒ දේ විතරක් සිහියෙන් කරන්න. දෙවෙනි කාරණාව, මනස අතීතයට හෝ අනාගතයට යද්දී අඳුරගන්න. මනස අතීතයේ ප්‍රශ්නයකට යද්දී Tamanටම කියාගන්න. ඒක වෙලා ඉවරයි. මට දැන් ඒක වෙනස් කරන්න බෑ කියලා. මනස වර්තමානයට ගේන්න. තුන්වෙනි කාරණාව, දිනපතා විනාඩි 5ක් ආනාපාන සති භාවනාව කරන්න. තමන්ගේ හුස්ම ඉහළ පහළ යන ආකාරය දිහා විතරක් අවධානය යොමු කරලා වර්තමාන මොහොතට මනස පුරුදු කරගන්න. බද්දේ කරත්ත සූත්‍රයේ එන මේ කාරණාවලට අනුව ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න හොඳම ක්‍රමය තමයි අතීතයේ බරයි, අනාගතයේ බියයි අතහැරලා මේ ගෙවෙන වර්තමාන මොහොතේ නිදහසේ ජීවත් වෙන එක. ඉතින් මේ විදිහට අපේ ජීවිතයේ අපිට පැමිණෙන බොහෝ ප්‍රශ්නවලට දහමින් විසඳුම් හොයාගන්න පුළුවන්. ඉතින් එවැනි දහම් කාරණාවන් දැනගන්නත් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු ත්‍රිපිටක බුද්ධ වචනය කියවීමම තමයි වටින්නේ. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි.